Hello guys, මම අද ඔයාලට අරගෙන ආවේ මම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට හදපු කේක් එකේ රෙසිපි එක. මේ මම පළවෙනි පාට තමයි කේක් එකක් අයිසිං කළේ. වීඩියෝ එක අවසාන වෙනකම් බලන් ඉන්න මම කොහොමද හැදුවේ කියලා කේක් එක. මුලින්ම ග්‍රෑම් 250ක බිත්තර ඕන. මම මෙතන බිත්තර ගෙඩි 5ක් ගත්තා. ඔයාලා ගත්තී ග්‍රෑම් 250ට වැඩි ග්‍රෑම් 300ට අඩු වෙන්න ගන්න. බිත්තර සුදු මදේ කහ මදෙන් වෙන් කරගන්න. සුදු මදේ වෙනම බීට් කරගන්න ඕනේ. විනාඩි 4ක් 5ක් කරද්දී මෙන්න මේ වගේ වෙනවා සුදු මදේ. මේ විදියට බිත්තර සුදු මදේ වෙනම බීට් කළාම ඒ කේක් එක ගොඩක් සොෆ්ට් වෙනවා. ඒකයි මම සුදු මදේ වෙනම බීට් කරලා ගන්නෙ. ඊගාට ඒක පැත්තකින් තියාගෙන අර බිත්තර සුදු මදේ බීට් කරපු ඒ බෝල් එකටම බටර් ග්‍රෑම් 250ක් දාන්න. මම සීනි ග්‍රෑම් 250ක් ගත්තා. ඒකත් මම වෙනම බ්ලෙන්ඩ් එකේ බ්ලෙන්ඩ් කරලා තමයි ගත්තේ සීනි ටික පවුන්ඩර් වෙන්නම. එතකොට බීට් කරන්න ලේසි ගොඩක් කැට නැහැනේ. ඒ නිසා බ්ලෙන්ඩ් කරලා ගන්න. ඒ දෙකත් හොඳට බීට් කරගෙන ඒ දෙක හොඳට මේ වගේ ගානට එනකම් බීට් කරගන්න විනාඩි 5ක් විතර. පස්සේ ඒකටම බිත්තර කහ මද එක එක දාලා බීට් කරගන්න ඕනේ. මේ වෙලාව බිත්තර කහ මද පහම එකින් එක දාලා වෙන වෙනම බීට් කරගන්න. ඔයාලා හෑන්ඩ් බීට් එකෙන් කේක් එක මික්ස් කරනවා නම් මතක් කරලා එකම පැත්තට බීට් කරගන්න කේක් එක. මේ වගේ මික්සර් එකක් වගේ වෙන්න හොඳට බීට් කරගන්න. ඊට පස්සේ දැන් අපි බීට් කරන එක නවත්තලා වෙන විස්ක් එකෙන් තමයි ඉතුරු ටික කේක් එක මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේදී oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. oven එක සෙල්සියස් අංශක 120ට විතර ප්‍රීහීට් වෙන්න තියාගන්න ඕනේ ඉතුරු ටික කරගන්නකම්. ඒ වෙද්දී විනාඩි 15ක් 20ක් වගේ ප්‍රීහීට් වෙලා තියෙන oven එක. දැන් විස්ක් එකත් අරගෙන අර අපි කලින් බීට් කරගත්ත සුදු මද ටික දාගන්න ඕන මේ මික්සර් එකටම හොඳින් මික්ස් කරගන්න. මේ බලන්න දැන් මික්සර් එක ගොඩක් සොෆ්ට් වගේ තේරෙනවා අපි දැන් මේ මික්ස් කරනකොට. දැන් ඒකටම වෙනිලා ටිකක් දාලා මික්ස් කරගන්න ඕන. අර කලින් මික්ස් කරා වගේ විස්ක් එකෙන් හොඳට මික්ස් කරගන්න. ඊගාවට පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාලා ඒ ටිකට මික්සර් එකට දාගන්න ඉස්සෙල්ලා පෙනේර එකකින් මේ වගේ හල්ලා දාගන්න. දාද්දි ටික ටික දාන්න. ඒ ගමන් ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි හරි ටික ටික දාලා මික්ස් කරගන්න. කිරි අඬු කෝප්පෙන් භාගයක් වගේ දාගන්න. ඔයාලා මික්ස් කරද්දි එක තේරෙනවා මොන වගේද කියලා ඔයාලට කේක් එක එන්න ඕනේ. බැටර් එක මේ වගේ ගානට එන්න ඕනේ. බලන්න මම දැන් ඔයාලට පෙන්නනවා කොයි වගේද කියලා. ඊළඟට ඔයාගන්න කේක් ට්‍රේ එකට බේකින් පේපර් හරි බටර් හරි ටිකක් ගාලා ගන්න. මම අරගෙන තියෙන සිලිකන් කේක් ට්‍රේ නිසා මම ඔලිව් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා ගත්තේ.
දාගත්තට පස්සේ මම මේ වගේ ස්ටික් එකක් අරගෙන මැද ඉඳලා වටේටම රවුමක් කරකවලා 3 පාරක් මේ වගේ තට්ටු කරගන්නවා. දැන් විනාඩි 15ක් 20ක් ප්‍රීහීට් කරගත්තු oven එකට දාලා විනාඩි 40ක් බේක් කරගන්න. බේක් කරගත්තට පස්සේ කේක් එක මේ වගේ තමයි තිබුණේ. මම දැන් අයිසින් එක හදාගන්න බටර් අරන් තියෙන්නේ මෙතන ග්‍රෑම් 250ක්. මේ වගේ ගානට බටර් එක තියෙන්න ඕන බටර් එක මික්ස් කරන්න කලින්. බටර් එකේ කලර් එක මේ වගේ සුදු පාටට වෙනකන් කලර් එක වෙනස් වෙනකන් හොඳට බීට් කරගන්න ඕන. ඊට පස්සේ මම අයිසින් සුගර් මේකට ඇඩ් කරගන්නවා ග්‍රෑම් 500ක්. 500 මම වෙනම පෙනේරකින් හලලා තමයි ගත්තේ. ඒකෙත් කැට නැති වෙන්න හොඳින් මික්ස් වෙන්න හින්දා මේකත් ටික ටික දාලා අපි බීට් කරගන්න ඕනේ. ඔක්කොම එකපාර දාන්න නැතිව. ඔයාලා අයිසින් එක හදද්දී බටර් ගන්න ප්‍රමාණයට දෙගුණයක් අයිසින් සුගර් ගන්න ඕනේ. ඒකටම වැල්ල ටිකකුත් දාලා ඒත් එක්කම බීට් කරගන්න. ඒත් එක්කම කිරි ටිකකුත් අයිසින් සුගර් එකට දාන්න අයිසින් එක හදද්දී. අයිසින් එක බීට් කරලා ඉවරනහම මේ වගේ ගානට තමයි අයිසින් එක තියෙන්න ඕනේ. මේ වගේ අයිසින් එක ස්පැචුවල් එකේ ඇලෙන ගානට තියෙන්න ඕනේ. නැත්නම් එහෙම වගේ අයිසින් එක දිය වෙන්න බලනවා. ඒ වගේම කේක් එක රස්නෙන් අයිසින් කරන්නේ නැතිව කේක් එක නිවුනට පස්සේ අයිසින් කරන්න. කේක් එක නැත්නම් දිය වෙන්න බලනවා. මම කේක් එක අයිසින් කරන්න ගත්තේ අයිසින් උයි තව ස්ට්‍රෝබෙරිස් උයි ෆෙරෙරෝ චොක්ලට් එකයි. මොකද මම ෆස්ට් ටයිම් තමයි කේක් එකක් අයිසින් කරන්නේ. මේ මම කරපු විදිය සමහරට ඔයාලා කරනවා වෙනස් වෙන්නත් පුළුවන්. මට මේක හරි ගියා. ඒකයි මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වගේම කේක් එක ගොඩක් රසයි, ලස්සනයි. කට්ටියම කිව්වා රසයි කියලා කේක් එක. හස්බන්ඩ්ටත් ඕන වුණේ ස්ට්‍රෝබෙරිස් ෆෙරෙරෝ චොක්ලට් වලින් කේක් එක හදන්න. ඒ නිසා මම මේ වගේ සිම්පල් ඩෙකොරේට් එකක් තමයි කරේ. මේ තියෙන කේක් එක හදලා ඉවරනට පස්සේ තිබුණ විදිය ගොඩක් ලස්සනයි කේක් එක. හස්බන්ඩ්ත් ගොඩක් ආසුණා කේක් එක දැකලා. මටත් ගොඩක් සතුටුයි මගේ අතින්ම මේ වගේ කේක් එකක් හදන්න පුළුවන් වුණ එකට. ඔයාලත් try කරලා බලන්න මේ විදිහට කේක් එක හදලා. මොකද මේක ගොඩක් soft කේක් එකක්. හරිම රසයි. ඉතින් thank you මේ වීඩියෝ එකත් බලුවට. මතක් කරලා අපේ YouTube channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් අහන් බලන්න. bye bye.